ශීතකරණයේ බිත්තර ගබඩා කිරීමෙන් නරක් වීම ප්‍රමාද වන අතර නැවුම් බව සුරකමින් වැඩි කාලයක් බිත්තර ගබඩා කරන්න පුළුවන්. නමුත් අපි හැමෝම ශීතකරණයේ බිත්තර ගබඩා කරන්නේ ඉහත කී අවශ්‍යතා සම්පූර්ණ වන විදිහටද? මේ වීඩියෝවෙන් වැඩි කාලයක් බිත්තර නරක් නොවි තියා ගැනීමට ඔබට බිත්තර නිවැරදිව තෝරාගත යුතු ආකාරයත් ශීතකරණයේ කුමන කොටසක බිත්තර ගබඩා කළ යුතුද යන්න පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බිත්තර නරක් නොවි ශීතකරණය තුළ වැඩි කාලයක් තියාගන්න නම් අපි වෙළඳ පොලෙන් බිත්තර මිලදී ගන්නා විට කුකුල් අසූචි වලින් තොර බාහිර පෙනුමෙන් පිරිසුදු අලුත් බිත්තර මිලදී ගන්න ඕන. කුකුල් අසූචි තැවරුණු බිත්තර මිලදී ගත්තොත් කුකුල් අසූචි සහ එහි අඩංගු සැල්මොනෙල්ලා නම් ආහාර විෂ කරන බැක්ටීරියා මගින් ශීතකරණයේ ඇති අනෙකුත් ආහාරත් දූෂණය වෙන්න පුළුවන්. මීළඟට අපි නිවැරදි ඇසුරුමක ඇති බිත්තර මිලදී ගන්න ඕන. අන්නේ මුල් ඇසුරුමෙන් තමයි බිත්තර ගබඩා කරන්නත් ඕන. ඔයාලා දැකලා තියෙනව නේද බිත්තර වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති බිත්තර අසුරන කාඩ්බෝඩ් ඇසුරුම්. අන්න එවැනි ඇසුරුමක් තුල ගබඩා කරන ලද හෝ මෙවැනි ඇසුරුමක ඔබ මිලදී ගත්ත බිත්තර ඇසුරුවා නම් බිත්තර ශීතකරණය තුල කල් තබා ගැනීමට තව දුරටත් උපකාරී වෙනවා. එහෙනම් අපි දැන් බලමු ශීතකරණය තුල බිත්තර නිවැරදි ආකාරයෙන් ගබඩා කරන්නේ කොහොමද කියලා. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ කොටින්ම කියනවා නම් ශීතකරණ නිෂ්පාදකයන් අපට පුරුදු කරලා තියෙන්නේ ශීතකරණයේ දොරේ බිත්තර ගබඩා කරන්න. මොකද වුන් ශීතකරණයේ දොරේ තමා බිත්තර ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට බිත්තර ශීතකරණයේ දොරේ ගබඩා කරන්න නැති ඔයාලත්. ඉතින් ඒක තමයි අපි මෙච්චර කාලයක් කරපු ලොකුම වැරද්ද. ඉතින් ඇයි ඒක වැරද්දක් වෙන්නේ? ශීතකරණයේ අරින වහන වාරයක් පාසා මේ දොර විවෘත වන විට බිත්තරවල උෂ්ණත්වයේ ඉහළ පහළ යනවා. මෙන්න මේ ආකාරයට උෂ්ණත්වයේ විචලනය නිසා බිත්තර අප බලාපොරොත්තු වෙන කාලයක් කල් තබා ගැනීමට නොහැකි වෙනවා. බිත්තර ඉක්මනින් නරක් වෙනවා. එහෙනම් අපි ශීතකරණයේ කුමන ස්ථානයක බිත්තර ගබඩා කරන්න ඕනද? මෙන්න මේකට අපිට අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ කරන්න වෙනවා. මෙහි එක් අවශ්‍යතාවයක් වන්නේ ශීතකරණයේ සාමාන්‍ය කොටසේ අඩුම උෂ්ණත්වයේ පවතින ස්ථානයක් තෝරා ගැනීම. අනිත් අවශ්‍යතාවය වෙන්නේ ඒකාකාරී උෂ්ණත්වයක් පැවතීම. ඒ කියන්නේ උෂ්ණත්වයේ සැලකිය යුතු ලෙස අඩු වැඩි නොවන ස්ථානයක් තෝරා ගැනීම. මෙන්න මේ අවශ්‍යතා දෙක සම්පූර්ණ වෙන ශීතකරණයක පවතින ස්ථානය තමයි අධිශීතකරණයට පහළින් අධිශීතකරණයට ආසන්නයේ ඇති කොටස. මෙන්න මේ ස්ථානය තමයි බිත්තර ගබඩා කරන්න ශීතකරණයේ සුදුසුම ස්ථානය වෙන්නේ. මේ ස්ථානයේ බිත්තර ගබඩා කළොත් බිත්තර සති 2-3 අතර කාලයක් නරක් නොවි තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙච්චර කාලයක් බිත්තර ගබඩා කරේ ශීතකරණයේ දොරේ නම් අද ඉඳන් ඒ පුරුද්ද වෙනස් කරලා ඉහතින් සඳහන් කළ ආකාරයට බිත්තර ගබඩා කරන්න. එවිට ඔයාලා මිලදී ගන්නා බිත්තර වැඩි කාලයක් නරක් නොවි තියාගන්න පුළුවන් වේවි.